ටයිලන්ඩස් යනු BBC5 සජීවී නාලිකාවේ විකාශය වන අපූර්ව වැඩසටහනකි. ග්‍රෙග් ජේම්ස් සහ පීලික්ස් වයිට් විසින් එම වැඩසටහන මෙහෙවනු ලබයි. මෙහිදී ග්‍රෙග් විසින් කිසියම් අයෙකු විසින් ලියන ලද චරිතාපදානයකින් කොටසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියවනු ලැබුවා. 2019 වසරේ එක්තරා දිනක ඔවුන්ගේ වැඩසටහනට අපූරු කතාන්දරයක් එක්කොට තිබුණි. ඒ ලෝක ප්‍රකට ක්‍රීඩකයෙකුගෙන් අත්සනක් ලබා ගන්නට අටහැවිරිදි පොඩි හාදයෙකු ගැන කතාන්දරයකි. එතකොට මට වයස අවුරුදු 8ක් විතර ඇති. මන් දුටුවා අරවින්දද සිල්වා ෆයින් ලේක් කලාපයේ පන්දු රකිමින් ඉන්නවා. මමත් අනෙක් දරුවන් මෙන්ම ඔහුගෙන් අත්සනක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පෝලිමකට එකතු වුණා. මගේ වාරය එනතෙක් මම ඉවසීමෙන් බලා සිටියා. අවසානයේ ඒ මොහොත උදා වුණා. මං ඔහුට මගේ අතේ තිබුණ පෑන දිගු කළා. එවෙලේ පන්දු යවන්නා ඔහුගේ සීමාවේ සිට පන්දු යැවීමට දිව එමින් සිටියේ. හදිස්සියෙම මගේ පෑන සාක්කුවේ දමාගත් අරවින්ද සිය පන්දු රැකීමේ ස්ථානයට දිව ගියා. පිතිකරුවා එක් ලකුණක් සඳහා පැතිමාරු කරගත්තා. ඒ වෙලේ දකුණත් සහ වමත් පිතිකරුවන් පන්දුවට පරදිමින් සිටි නිසා අරවින්දට පිටියේ වෙනත් ස්ථානයකට පන්දු රකින්නට යෑමට සිදු වුණා. මට කවදාවත් අරවින්දගේ සමුරු අස්සන හෝ මගේ පෑන නැවත ලැබුණේ නැහැ. එදා සවස් වනතුරුම මං ගත කළේ හැඬු කඳුලින්. ජෝස් බට්ලර් නම් එංගලන්ත කණ්ඩෑම නියෝජනය කරන්නා වූ සුපිරි ක්‍රීඩකයා ටයිලන්ඩස් වැඩසටහනට එවා තිබුණේ තම කුඩා කාලයේ අත්දැකීමකි. මේ කතාවේ දෙවෙනි කොටස ඊටත් වඩා රසවත්. පස්සේ පසු දිනක එම වැඩසටහන වෙත තවත් අමුත්තෙකු කතා කළා. මම මුලින්ම ජෝස්ගෙන් සමාව ඉල්ලන්න ඕන. ඔහුගේ පෑන රැගෙන ආවාට. ඒ වගේම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මං ඔහුට සුබ පතන්නත් ඕනේ. ඇත්තටම මං කඩගාටුව ප්‍රකාශ කරන ගමන් කියන්න ඕන මං ඔහුගේ රසකයෙක් කියලා. ඇත්තෙම මගේ පුතාලා මටත් වඩා ඔහුගේ රසකයෙක්. මං ජෝස් එක්ක පොඩි ගනුදෙනුවකට කැමතියි. මං ඔහුගේ පෑන සමරු අස්සනක් සමග නැවත බාර දෙන්න කැමතියි. හැබැයි ඔහු මගේ පුතාලට ඔහුගේ අස්සන ලබා දිය යුතුයි. එම වැඩසටහන මෙහෙවන්නන්ගෙන් අමුත්තාට දැන් ප්‍රශ්නයකි. ඔබට පුතාලා කී දෙනෙක් ඉන්නවාද? 3 දෙනයි. අරවින්දද සිල්වා නම් ඒ අමුත්තා ඔහුට සුපුරුදු නිවුණු හඬින් ප්‍රකාශ කළා. අරවින්ද පිළිතුරු දෙන අතරේම වැඩසටහන මෙහෙවන්නාට කෙටි පණිවිඩයක් ලැබුණි. අරවින්දට කියන්න ඔයාගේ ඒ අස්සන මගේ ලෝක කුසලාන පදක්කමට එහැ පැත්තෙන් හැමදාමත්ම තියේවි කියලා. ජෝස් බට්ලර් නම් ඉංග්‍රීසි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයාගේ කෙටි පණිවිඩයේ එලෙස සඳහන් වී තිබුණා. ටයිලන්ඩස් වැඩසටහන මෙහෙවන්නම් මේ කතාන්දරය තවත් මානයකට ගෙන යමින් ඉක්ුත් සිදුවීම නිසාම ජෝස් බට්ලර් නම් කුඩා දරුවා මනසින් නොවැටි ලෝකයේ දිනු ආකාරය මතක් කර දෙමින් අරවින්දද සිල්වා 2019 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට වක්‍රාකාරයෙන් සහයෝගය දුන් බවත් කියන්නට අමතක කළේ නැහැ.